දරුවනේ tuition.lk වෙබ් අඩවියට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම සියලුම විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර ඕගොල්ලන්ට tuition.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්නට පුළුවන්. ඒ වගේමයි ඒ සියලුම විෂයන් වලට අදාළව වීඩියෝ නරඹන්නත් ඕගොල්ලන්ට පුළුවන්. මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ 8 ශ්‍රේණියට අදාළ වෙච්ච තවත් එක පාඩමක් පිළිබඳව. ඒ තමයි බුදු පිළිමවල ආසන ක්‍රම සහ මුද්‍රා පිළිබඳව. අපි බලමු මොනවද මේ ආසන කියන්නේ කියලා. බුදු පිළිමයක් නිර්මාණය කිරීමේදී දරුවනේ යම් කිසි පීඨයක් මත තමයි නිර්මාණය කරන්නේ. එහෙමනම් ඒ පීඨයට තමයි කියන්නේ ආසන කියලා. ඒ වගේ නිර්මාණය කරන ආසන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පద్මාසනය, අනිත් එක වජ්‍රාසනය කියලා කියන්නේ. පద్මාසනය කියලා කියන්නේ පද්ම සංකේතයක් තමයි දකින්න තියෙන්නේ. ඔයාලට බැලුවාම පේනවා ඇති මේ නෙළුම් පෙති හිම දකින්න තියෙනවා. මෙන්න මේ නෙළුම් පෙති එකතු කරලා පද්මයක් ආකාරයෙන් නිර්මාණය කරන ආසනයට තමයි පద్මාසනය කියලා කියන්නේ. ඊළඟට වජ්‍රාසනය කියලා කියන්නේ වජ්‍ර සංකේතයක් තියෙනවා ඒ ආසනයේ. මේ වජ්‍රාසනයේ මැද මෙතන වට දකින්න පේනවා ඇති වජ්‍ර සංකේතය. ඊට පස්සේ ගොඩක් වෙලාවට ඒ වජ්‍ර සංකේතය එක්කම සිංහ රූප හිමත් යොදා ගන්නවා. අපිට ගල් විහාරයේ දකින්න තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවේ ආසනයේ තනිකරම දකින්න තියෙන මෙන්න මේ වගේ වජ්‍ර සංකේත තියෙන වජ්‍රාසනයක්. ඊළඟට දරුවනේ පద్මාසනයේ ගොඩක් වෙලාවට යොදාගන්නේ හිටි පිළිම සඳහා. මේ වගේ වජ්‍රාසනය යොදාගන්නේ හිඳි පිළිම සඳහා. එහෙමනම් පැහැදිලි ඔයගොල්ලන්ට ආසන වර්ග දෙකක් තියෙන්නේ. ඒ ආසන දෙක තමයි පద్මාසනය සහ වජ්‍රාසනය කියලා කියන්නේ. හරි, ඊළඟට අපි බලමු ආසන ක්‍රම. ආසන ක්‍රම තියෙනවා දරුවනේ 3ක්. ආසන ක්‍රම කියලා කියන්නේ බුදුන් වහන්සේ දෙපා පිහිටුවා තියෙන ආකාරය. එහෙමනම් මොකක්ද මේ ආසන ක්‍රම 3? පළවෙනි එක වීරාසන ක්‍රමය, 2 පద్මාසන ක්‍රමය, 3වෙනි එක භද්‍රාසන ක්‍රමය. වීරාසන ක්‍රමය කියලා කියන්නේ වම් කකුල උඩ, දකුණු කකුල මෙන්න මේ ආකාරයෙන් තියාගෙන ඉන්න එකට කියනවා වීරාසන ක්‍රමය කියලා. ඊළඟට පద్මාසන ක්‍රමය. පద్මාසන කියන වචනේ අපි එකපාරකුත් ඇහුවානේ. ඒ තමයි ආසනේ. ආසනයටත් කියනවා පద్මාසන කියලා, ආසන ක්‍රමයටත් කියනවා පద్මාසන කියලා. එහෙමනම් එකම වචනේ තියෙන නිසා දරුවනේ ඕගොල්ලන්ට පැටලෙන්න පුළුවන්. එතන ප්‍රශ්නෙත් එක්ක බලන්න ඕගොල්ලන්ගෙන් අහලා තියෙන්නේ ආසනයද එහෙම නැත්නම් ආසන ක්‍රමයද කියලා. ඒතකොට ආසනේ තිබ්බොත් මොකද්ද කියලා දන්නවා. ආසන ක්‍රමය කියලා කිව්වොත් මේ තියෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. ආසන මෙතන පద్මාසන ක්‍රමයේදී පෙන්눔 කරන්නේ බුදු පිළිමයක, ඒ කියන්නේ බුදුන් වහන්සේගේ දෙපතුල් දෙකම මෙන්න මේ විදිහට පෙනෙන විදිහට උඩට පෙනෙන විදිහට තමයි නිර්මාණය කරන්නේ. අන්න ඒකට තමයි පద్මාසන කියලා කියන්නේ. අපි මේකට තියෙනවා පුතේ තව නමක් කියනවා යෝගාසන කියලා කියනවා. ඊළඟට භද්‍රාසන ක්‍රමය කියන්නේ මොකක්ද කියලා බලමු. භද්‍රාසන ක්‍රමය කියලා කියන්නේ බුදුන් වහන්සේ කිටි ආසනයක ඉඳගෙන සිටින ආකාරයකින් යුක්තව නිර්මාණය කිරීම තමයි භද්‍රාසන ක්‍රමය කියලා කියන්නේ. ඔයාලට පේනවා ඇති මේ කකුල් දෙක කොයි විදිහටද තියෙන්නේ කියලා. හරි, මෙන්න මේකට තමයි මේ ක්‍රමයට තමයි භද්‍රාසන ක්‍රමය කියලා කියන්නේ. එහෙනම් ආසන ක්‍රම 3 පිළිබඳව දැන් ඔයාලට පැහැදිලි. ඊළඟට අපි බලමු දරුවනේ මුද්‍රා. මුද්‍රා කියන්නේ මොනවද කියලා. මුද්‍රා තියෙනවා දරුවනේ 8ක්. මුද්‍රා 8ක් දකින්න තියෙනවා. ධාන, විතර්ක, අභය, ධම්මචක්ක,
කටක හස්ත කටක හස්ත වරද භූමි ස්පර්ශ පරදුක්ඛ දුක්ඛිත මේ තියෙන දරුවනේ ඒ මුද්‍රා 8 බුදුන් වහන්සේගේ ඒ අවස්ථාව නිරූපණය කරන එක කියන්නේ සංකේතාත්මකව නිරූපණය කරන විදිය තමයි මේ මුද්‍රා වලින් කියවෙන්නේ. ඒ කියන්නේ දෑතින් සංකේතාත්මකව නිරූපණය කරනවා ඒ අවස්ථාව. අපි බලමු මේ 8 මොකක්ද කියලා. එකක් ධානා මුද්‍රාව, විතර්ක, අභය, ධම්මචක්ක, කටක හස්ත, වරද, භූමි ස්පර්ශ, පරදුක්ඛ, දුක්ඛිත. මේ මුද්‍රා 8 පැහැදිලිව මතක තියාගන්න ඕනේ. අපි බලමු දැන් එකින් එක විස්තර කරලා. මේ තියෙන්නේ ධාන මුද්‍රාවෙන් යුක්ත බුදු පිළිමයක්. බුද්ධ ප්‍රතිමාවක ගුණාංග මෙන්ම අවස්ථාව ප්‍රකාශ කිරීම සඳහා සංකේතාත්මකව දයත යොදා ගැනීම යොදා ඇති ආකාරය තමයි මුද්‍රාවක් විදියට හඳුන්වන්නේ. ඒ වගේමයි මෙතනදී දකින්න තියෙන්නේ ධාන මුද්‍රාව. ධාන මුද්‍රාව කියලා කියන්නේ බුදුන් වහන්සේ ධානයකට සමවැදී සිටින ආකාරය පෙන්눔 කරන අවස්ථාවක්. දකුණු අත උඩට හිටින විදියට වම් අත යටට හිටින විදියට මෙන්න මේ ආකාරයෙන් තමයි ධාන මුද්‍රාව දකින්න තියෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ මුද්‍රාව. මෙතන තියෙන දරුවනේ අවකන බුද්ධ ප්‍රතිමාව. අවකන බුද්ධ ප්‍රතිමාවේ දරුවනේ දකින්න තියෙනවා මුද්‍රා දෙකක්. එකක් තමයි දකුණු අතේ මෙන්න මෙහෙම තියන් ඉන්න මුද්‍රාව. මේ තියෙන්නේ අභය මුද්‍රාව. මේ පැත්තේ සිවුරු රැල්ල දරා සිටින අවස්ථාව එන්නේ ඒකදී කටක හස්ත මුද්‍රාව කියලා කියනවා. අභය මුද්‍රාවෙන් පෙන්눔 කරන්නේ නිදහස දීම හැම තමයි සංකේතවත් කරන්නේ. මේ අභය මුද්‍රාවට ආශිර්වාද මුද්‍රාව එහෙම නැත්නම් ආශීව මුද්‍රාව විදියටත් හඳුන්වනවා. කටක හස්ත මුද්‍රාව කොයි වගේද කියලා මම ඔයාලට කිව්වා. ඒ කියන්නේ යමක් අල්ලාගෙන සිටින ආකාරයේ පෙන්눔 කරන එක තමයි මේ කටක හස්ත මුද්‍රාවෙන් පෙන්눔 කරන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ මුද්‍රාව. විතර්ක මුද්‍රාව. විතර්ක මුද්‍රාවෙන් තියෙන්නේ පුතේ මෙන්න මේ විදිහට. ඇඟිල්ල අත මෙන්න මේ විදිහට තියාගෙන ඉන්නේ. බැලුවාම ඔයගලන්ට පේනවා ඇති මෙතන දකින්න තියෙනවා. විතර්ක මුද්‍රාවෙන් අදහස් කරන්නේ තර්කයෙන් ගැටලු විසඳන අවස්ථාවක්. ඊළඟට මේ භූමි ස්පර්ශ මුද්‍රාව. භූමි ස්පර්ශ මුද්‍රාව මේ තමයි මෙහෙම පොළවට අත තියාගෙන ඉන්න ස්වරූපයෙන් මේ අත මෙහෙම පල්ලෙහාට තියන් ඉන්න ස්වරූපයෙන් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් කියන්නේ අදහස් කරන්නේ මහා පොළව සාක්ෂි දරනවා කියලා. කියන්නේ ගොඩක් වෙලාවට මේ භූමි ස්පර්ශ මුද්‍රාව යොදා ගන්න දරුවනේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ අවස්ථාව සංකේතවත් කරන්න. ඊළඟට අපි බලමු ඊළඟ මුද්‍රාව වරද මුද්‍රාව. මේ තියෙන්නේ වරද මුද්‍රාව. වරද මුද්‍රාව පෙන්눔 කරන්න පුළුවන් අපිට අතින් දකුණු අත තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට අත ඉස්සරහට පල්ලෙහාට අල්ල පේන විදිහට ඉස්සරහට අත තියන් ඉන්න එක තමයි වරද මුද්‍රාව කියලා කියන්නේ. ඒ වරද මුද්‍රාවෙන් සංකේතවත් කරන්නේ වරයක් දීම. වරයක් දීම තමයි සංකේතවත් වෙන්නේ. ඊළඟට පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව මේ දකින්න තියෙන්නේ ගල් විහාරයේ හිටි පිළිමේ දකින්න තියෙන බුදු පිළිමේ තමයි මේ මුද්‍රාව දකින්න තියෙන්නේ අපිට. අන්‍යයන්ගේ දුකේදී කම්පා වීම යන්න මේ අදහස් වෙනවා කියලා ආචාර්ය සෙන්රත් පරණවිතාන මහතාගේ මතයක් වෙලා තියෙනවා. තව ඒ විතරක් නෙමෙයි තව මතයක් තියෙනවා මේ මුද්‍රාවෙන්
අනිමිස ලෝචන පූජාව සංකේතවත් වෙනවා කියලා. ඊළඟට අපි බලමු තවත් මුද්‍රාවක්. මේ තියෙන අවසාන මුද්‍රාව 8 වෙනි මුද්‍රාව ධම්මචක්ක මුද්‍රාව. මේ මුද්‍රාව මෙතන දකින්න තියෙන පුතේ ඔයගලන්ට සාරානාථ බුද්ධ ප්‍රතිමාව. මේ සාරානාථ බුද්ධ ප්‍රතිමාවේ දකින්න තියෙන්නේ ධම්මචක්ක මුද්‍රාව. ධර්මයේ දේශනා කරන අවස්ථාවක් තමයි මේ නිරූපණය කරන්නේ. මේ අවස්ථාවේදී තව ධම්සක් පෙවතුම් සූත්‍රයේ දේශනා කරන අවස්ථාව කියලාත් කියනවා මෙම මුද්‍රාවට. එහෙමනම් දරුවනේ දැන් ඕගොල්ලන්ට කියලා දුන්නා බුදුන් වහන්සේගේ ආසන ඊළඟට ආසන ක්‍රම සහ මුද්‍රා 8ක් පිළිබඳව. එහෙමනම් පැහැදිලි ඇති දැන් වෙන වෙනම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න ඇහුවොත් උත්තර ලියන්න පුළුවන් වේවි මේ සම්පූර්ණ පාඩම හොඳින් අධ්‍යයනය කළොත්. එහෙමනම් අපි තවත් පාඩමකින් ආයි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. ආයිබෝවන්.